වාසනාවන්ත පින්වත අද ඔබේ හදවතට ඇතුළු කරන්නට ජීවිතයට ලබා දෙන්නට බලාපොරොත්තු වන්නේ මිනිසියෙකුගේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වන කරුණු හතරක්. පළවෙනි කාරණේ තමයි උත්ථාන සම්පදා උත්සාහය. මොකද්ද මේ උත්සාහය කියලා කියන්නේ? හැම කෙනෙකුටම තියෙන්න ඕන අරමුණක් සහ ජීවිතයේ ඉලක්කයක්. අරමුණක් ඉලක්කයක් නැති මිනිස්සයා වනේ අන්ධ ගජෝවිය. කැලෑවේ ඉන්න S2 පේන්නේ නැති ඇතෙක් වාගේ. බඩගිනි වුණාම ඇතා කැලෑවේ ඇවිදිමින් කෑම හොයාගෙන යන. S2 පේන්නේ නැති නිසා අර ගහෙත් හැප්පෙනවා මේ ගහෙත් හැප්පෙනවා. අරමුණක් නැති මිනිස්සුත් අර S2 අන්ධ වෙච්ච ඇතා වගේ විවිධ හැලහැප්පිලි ඇති වෙනවා. විවිධ ගැටුම් ඇති වෙනවා. විවිධ මතභේද ඇති වෙනවා. විවිධ ප්‍රශ්න ගොඩ නැගෙනවා. උත්සාහවන්ත මිනිසයා ප්‍රශ්න වලින් මිදිලා මොන ප්‍රශ්න ආවත් එයා එයාගේ අරමුණ ඉටු වෙන තුරු ඒ ගමන යනවා. ඒ නිසා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මෙලව ජීවිතයේ සාර්ථක කරගන්නට හේතු වන පළවෙනි කාරණය හැටියට උත්සාහය. ඒ උත්සාහයේ ලක්ෂණ තුනක් තියෙනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා කිව්වේ ඕනම දෙයක් පටන් ගන්න ඕන. ඉගෙන ගන්න දරුවා ඉගෙන ගැනීම ආරම්භ කරන්න ඕන. රැකියාව කරන මිනිස්සු රැකියාවේ කටයුතු ආරම්භ කරන්න ඕන. ව්‍යාපාරිකයා ව්‍යාපාර ආරම්භ කරන්න ඕන. ගොවියා ගොවිතැන් කටයුතු ආරම්භ කරන්න ඕන. බණ භාවනා කරන ඇත්තෝ බණ භාවනා කටයුතු ආරම්භ කරන්න ඕන. ඊළඟට නික්කම ධාතු කරගෙන යනවා. කරගෙන යනකොට පරක්කම ධාතු මොන සම්බාධක පැමිණියත් කමක් නැහැ. මගේ අරමුණ මගේ ඉලක්කය මෙතනයි. මේ අරමුණ ඉලක්කය ඉටු වෙනතුරු මම මේ ගමන යනවා. අන්න ඒ අදිෂ්ඨානය අපේ හදවත තුල ඇති කරගන්න. එවැනි අරමුණක් ඇතුව ඉලක්කයක් ඇතුව යම් කෙනෙක් ගමනක් ආරම්භ කරනවා නම් අන්න ඒකට තමයි උත්සාහය කියන්නේ. අරමුණ ඉලක්කය ඉටු වෙනතුරු තමන් යන ගමන සාර්ථකව යෑම. ඔබ ඒ ධර්මකාරණී හදවත තුල ඇති කරගෙන අරමුණක් ඇතුව ඔබේ අරමුණ ඉටු වෙනතුරු යන්නට ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.